හායි කොහොමද ඔයාලට අද මම හදන්නේ ඔයාලා හැමෝම කැමති චීස් කොත්තු. මේ තියෙන්නේ චීස් කොත්තු හදන්න ඔයාලට අවශ්‍ය වෙන ද්‍රව්‍ය. මුලින්ම මම තෙල් මේසැඳි 5ක් එකතු කරගෙන තෙල් ටික හොඳින් රත් වුණාට පස්සේ ඉඟුරු සුදු ලුණු මේසැඳි 1ක් එකතු කර ගන්නවා. ඊට පස්සේ කපාගත් තක්කාලි පොඩියට කපාගත්ත නයි මිරිස් මාළු මිරිස් කරල් දෙකක් මේ විදිහට එකතු කරගන්නවා. මේ ටික වැඩි කින්දරේ කවලම් කරගෙන බිත්තර 3ක් එකතු කරගන්නවා. ඊට පස්සේ තප්පර 30ක් විතර හොඳින් කවලම් කරගන්නවා. ඊට පස්සේ අවුමට කපාගත් ලුණු ගෙඩියක් එකතු කරගන්නවා. දැන් අපිට තියෙන්නේ ෆ්‍රෙෂ් මිල්ක් එකතු කරගන්න. ෆ්‍රෙෂ් මිල්ක් මිලිලීටර් 400ක් මම එකතු කරගන්නවා. ඊට පස්සේ කෑලි මිරිස් මේස හැඳි එකකුයි ගම්මිරිස් කුඩු තේ හැඳි 3කුයි එකතු කරගෙන හොඳින් කවලම් කරගන්නවා. ඊට පස්සේ ඊස් කෑලි 3ක් මම එකතු කරගන්නවා. දැන් රස අනුව ලුණු ටිකක් එකතු කරගෙන හොඳින් කවලම් කරගන්න. මේ වෙලාවේ මම කපාගත්ත කැරට් කප් එකකුයි ලීක්ස් කප් එකකුයි එකතු කරගෙන විනාඩියක් විතර හොඳින් කවලම් කරගන්නවා. දැන් මම තම්බලා ෆ්‍රයි කරගත්ත චිකන් ටික එකතු කරගෙන හොඳින් කවලම් කරගන්නවා. දැන් තියෙන්නේ කොත්තු රොටි ටික එකතු කරගන්න. මම කොත්තු රොටි ග්‍රෑම් 500ක් වගේ එකතු කරගන්නවා. මේ කොත්තු රොටි ග්‍රෑම් 500 සාමාන්‍යයෙන් දෙන්නෙකුට වගේ ඇති වෙන්න. දැන් මේ ටික විනාඩියක් වගේ හොඳින් කවලම් කරගන්න. වැඩි වෙලාවක් ලිපේ තියාගන්න එපා. මොකද එතකොට මේ චීස් කොත්තුවේ චීසි ගතිය නැති වෙලා යනවා. එහෙනම් මේ වගේ තවත් රසම රස රෙසිපි එකකින් හම්බෙමු. මගේ channel එක subscribe කරන්න කියලා ඔයාලගෙන් ආදරෙන් ඉල්ලනවා.